හරි කමන්නේ ක්ලාස් එක පටන් ගමු අපි. මම මතක තියාගන්න දැන් පේපර් ක්ලාස් එක පටන් ගත්ත කියන්නේ ගිය අවුරුද්දේ සාමාන්‍ය මේ කාලෙට තමයි පේපර් ක්ලාස් එක පටන් ගත්තේ. මොකද අපි ටාගට් කරනවා මෙන්න මේ කාලය වගේ වෙනකොට ඔයාලගේ එක්සෑම් එක තියෙයි කියලා. ඒතර එක්සෑම් එක කියලා කියන්නේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා විනාඩියක් කතා කරන්නේ. එක්සෑම් එක කියලා කියන මතක තියාගන්න අපි මේක යන්නේ සටනකට. හරි අපි යුද්ධයකට යනවා කියලා හිතන්නකෝ. ඒකට යනකොට අපි නිකන් අත් දෙක වනවන යනවනම් අපිට මේ සෙල්ලම කරන්න බෑ. ඇයි? නිකන් ගිහිල්ලා යනකොටම වෙඩි කාලේ මැරෙන්න වෙන්නේ. ඒතර පේපර් එකට යනවා කියලා කියන්නේ විභාගයට යනවා කියලා කියන්නේ තමයි අපි ඒව යුද්ධයකට තමයි යන්නේ. මොකද්ද යුද්ධේ? අපේ අනිත් පැත්තෙන් දෙනවා අපිට පේපර් එක දෙනවා. පේපර් එකට අපි ඇටැක් කරන්නේ. හැබැයි අපි යන්න ඕනේ අපි ගාව වෙපන් ටික තියෙන නිසා වෙපන් වලින් අපි ඇටැක් කරන්න ප්‍රැක්ටිස් එක අපිට තියෙනවා. එන්නේ ප්‍රශ්නේ කොයි විදිහටද එන විදිහට අපිට ගහන්න පුළුවන්කම තියෙනවා. ඒතර මතක තියාගන්න පේපර් ක්ලාස් එක පටන් ගත්තා කියලා කියන්නේ ඔයාලා දැන් යුද්ධයට යන්න සූදානම් වෙලා ඉන්නේ. හරි එතකොට හරියට පේපර් ක්ලාස් එක කරගන්න. දැන් පේපර් සෙට් එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. අහලා තියෙනවා. ගිය අවුරුද්දත් කළා, මේ අවුරුද්දත් කළා, මේ අවුරුද්දට වඩා වැඩි වෙනවා. තමයි ප්‍රශ්න සංඛ්‍යාව. එතකොට හරියට වෙලාවට පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න සහ වැදගත්ම දේ තමයි පේපර් ක්ලාස් එකේ පේපර් එක මම කලින් දානවා. හරි? දැම්මට පස්සේ අනිවාර්යෙන් ඔයාලා පේපර් එක කරන්න ඕනේ. සමහර විට කරන්න බැරි වෙන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න. ඒත් ගැටලුවක් නැහැ. ඔයාලා පේපර් එක දන්න විදිහට කරලා දාන්න. හැබැයි දන්න විදිහට කරනවා කියලා කියන්නේ පේපර් එක අතට ගත්ත ගමන් හරි ප්‍රශ්න කියවන එකක්වත් මට හිතෙනවා එකක්වත් කරගන්න බෑ කියලා. කරගන්න බෑ කියන හිතිච්ච ගමන් පැත්තට දාන එක නෙවෙයි පේපර් එක කරනවා කියලා කියන්නේ. මොකද ක්ලාස් එකේ මේ වෙනකොට උගන්වපු දේවල් වලින් විතරයි මම පේපර් එකට දාලා තියෙන්නේ. මේ වෙනකොට 10 වසර 9 වසරේ. දැන් මගේ 9 වසර 10 වසර පන්ති නාවත් ඉස්කෝලේ ගියා ළමයි. හරි. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නැති. ඒතකොට ඒවෙන් තමයි මම ක්ලාස් එකේ මෙතෙක් වෙනකම් කරපු දේවල් වලින් තමයි පේපර් එක දාලා තියෙන්නේ. හරි. එතකොට පුළුවන් තරම් පොත් ටික අරගෙන පෙරලා හරි කොහොම හරි හදන්න try කරන්න. මතක තියාගන්න දවසක් මහන්සි වෙලා එක ගානක් හරි ගොඩ දාගත්තොත් ඕගොල්ලෝ තනින් සමහරට වරදින්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත්.